මමනේ කියන්නේ. කරලා පෙන්නන්න එපා. පොරොටොක් දව නොකරින්න දෙයක්ෝ. That's why he's the GOAT! The GOAT! හරි ලියපු ඉක්මනට මගෙත් එක්කම ලිය ගියත් කමන්නේ ඔය ලියප ඵලය. ඔයම කියපන් හරි. 2000 years later. ඔය පිළිවෙල ලියමු. හයක් ලියපන් පිළිවෙලට. y සමානයි sin x. sin x නම් කියලා ලියන්න ඕනද බං? ඕනේ නෑ බං. ඔන්න ඔය ලියමු. කතරයක් දාමුද? උන රෙද්ද කරමුද නැහැ. හරි y සමානයි sin x නම් කතරයක් දාලා ලියමු. dy by dx කියන්නේ මගෙත් එක්කම ලියපන්කො. cos x බං එන්නේ ඇයි රෙද්දක් අහන්න බා ලියාගනින් cos x එන්නේ. What did you say, nigga? ඊළඟ එක බලයන්. y සමානයි cos x. y සමානයි cos x දුන්නොත් ඌ අවකලනය කරා මොකද එන්නේ? dy by dx කවුද දන්නවද? ඍණ sin x. ඇයි ඍණ ලකුණක්? තොපිට ඒ රෙද්ද වලට නෑ ලියාගනි. ඍණ sin x එන්නේ. එහෙම පිළිගන්න පුළුවන්ද? පුළුවන් වෙන්න එපද? මමනේ කියන්නේ පිළිගන්නේ. සාධනය කළ නෝකවනේ. එතකොට තොපිම මේක දන්නවද දඩස් කරලා මට පොඩ්ඩි උදව්වක් දෙන්න දෙන්නේ. අයි උඹලත් දන්නවනේ එන්න ඕන ඍණ sin x කියලා. ලස්සනට එතෙන් දෙන්න වැඩේ කරනවා. ඉදාර බලමු මේක. එච්චරයි. හරි. ඊළඟ ඵලය. දැන් කියන්නම් y සමානයි ඕන එකක් දාපන් sec x දාපන් sec x. y සමානයි sec x. sec අවකලනය කරා මොකಾದ? කියපන් sec කියවන්න තොපි දන්නේ නැනේ. sec අවකලනය කරා මෙන්නේ පට්ට සිරා sec x tan x. මතක තියෙන්න ඕනද? මැරෙනකම් මතක තියෙන්න ඕන යකෝ. Oh, God! අදින් පස්සේ මැරෙනකම් මතක තියෙන්න ඕන. නැත්තම් තොපි මැස් කරලා වැඩකුත් නැහැ. මැරෙනකම් මතක තියෙන්න ඕන. ඇත්ත කතාවක්. ආයි කතා දෙකක් නැහැ. ලියපන් ඊළඟ එක. ඇයි මේ මගුල් අතහැරලා මේක ලියාගනි. y සමානයි cot x. dy by dx කියන්නේ ඍණ cosec වර්ග x ඉන්නේ. ඇයි රෙද්දවල නැහැ ඍණ I just want to say